නාසයේ මස් දළු නාසිදුරෙන් එළියට එනවා. මේක දෙපැත්තෙම ඇති වෙන්න පුළුවන්, එක පැත්තක විතරක් ඇති වෙන්න පුළුවන්. නාසයේ එක පැත්තක ඇති වෙන මස් දළු බොහෝ වෙලාවට ගෙඩියක් හෝ පිළිකාවක් නිසා තමයි ඇති වෙන්නේ. ඒ සමග නාසයෙන් ලේ යාම වගේ රෝග ලක්ෂණත් එන්න පුළුවන්. මේ නාසයෙන් එක පැත්තක තියෙන මස් දළු අපි සාමාන්‍යයෙන් කුඩා කැබැල්ලක් ඉවත් කරලා ශල්‍යගාරයේදී ඉවත් කරලා අපි වෛද්‍ය රසායනගාරයට එවලා පරීක්ෂා කරනවා මේ මොකක්ද කියලා. ඒ වගේම අපි CT ස්කෑන් පරීක්ෂණයකුත් සිදු කරනවා. ඒ අනුව මොකක්ද කියලා තහවුරු කරගෙන අපි නාසයේ ඇති වෙන මේ එක පැත්තක ඇති වෙන මස් දළු සම්පූර්ණයෙන් ඉවත් කරලා මේක මොකක්ද කියලා බලා ගන්න ඕනේ. සමහරවිට ඒක පිළිකාවක් වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. නාසයේ දෙපැත්තෙම එන මස් දළු සාමාන්‍යයෙන් පීනස වගේ ලෙඩ තියෙන අයට, අසාත්මිකතාවයේ තියෙන අයට එන්නේ නාසයේ ප්‍රදාහයක් ඇති වෙනවා. ඒක නිසා සිවිය, වෙලුම් බෝල වගේ පොඩි දළු වගේ නායේ දෙපැත්තෙම එන්නෙනවා. දැන් මේ තත්ත්වයට සාමාන්‍යයෙන් වෛද්‍යමය ප්‍රතිකාර තියෙනවා. මේ සිවිය ගලවලා දැම්මහම උඩින් එන ටික විතරක් තරබල කැපුවා වගේ උඩ ටික හොඳ වෙනවා. නමුත් යටින් මුල තියෙන නිසා නැවත නැවත මතු වෙනවා. ඒක නිසා අපි සත්කමකදී බලාපොරොත්තු වෙන්නේ මේක හොඳටම සුව කිරීම නම් අපි ඉස්සෙල්ලා මේ දෙඩට වෛද්‍ය ප්‍රතිකාර දෙනවා. ස්ටීරොයිඩ් පෙති දවස් 10ක් විතර දෙනවා. ඒ වගේම ස්ටීරොයිඩ් බින්දුත් දෙනවා. ඒව දුන්නාම මේ මස් දළු හොඳටම ඇකිලෙනවා. ඊට පස්සේ අපි CT ස්කෑන් පරීක්ෂණයක් කරලා බලනවා. එතකොට දැන් මේ දිගටම මේ බෙහෙත්, බින්දු, ඉසින බේත්, දියර ඒවා හැමදාම නාසයට ඇතුල් කරන්න වෙනවා මේ මස් දළු තියෙන අයට. නමුත් ඒක හොඳට සිද්ධ වෙන්නේ නැහැ. මොකද නාසයේ පීනස් කුහර අතර අස්ථියෙන් සැදුණු බිත්ති තියෙනවා. හරියට කාමර ගණනාවක් වෙන් කරපු හෝල් එකක් වගේ. එතකොට අපි මේ සැත්කමෙන් බලාපොරොත්තු වෙන්නේ මේ අතර තියෙන බිත්ති ටික අයින් කරලා මේක එක ශාලාවක් කිරීම. එතකොට නාසයේ කුහරය ඇතුලේ ඊට විශාල වෙනවා. එතකොට අපි මේ ඉසින බේත් බින්දු බෙහෙත් හොඳට නාසයේ මුළු සිවියටම වදිනවා. එතකොට මේ ප්‍රදාහය නැතිකරන්න මේ ස්ටීරොයිඩ් බින්දු වලටත් ඉසින බෙහෙත් වලටත් පුළුවන්. හැබැයි මේ රෝගී ජීවිත කාලය පුරාම දවසට එක්වරක් හෝ මේ නහයට බිඳින බෙහෙත්, ඉසින බෙහෙත් පාවිච්චි කරන්න වෙනවා. සමහර වෙලාවට කලාතුරකින් වරින් වර මුඛිනුත් පෙති ගන්න වෙනවා. මොකද මේ ගොඩක් දුරට මස් දළු පැතිරීම ආවොත්. ඉතින් මේ ශල්‍ය කර්ම නිතර නිතරම කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. දිගින් දිගටම රෝගියා නාසයේ සේලයින් දාලා පිරිසිදු කරගෙන, සේලයින් සිරින්ජයකට අරගෙන නහය දාලා හොදලා පිරිසිදු කරලා ස්ටීරොයිඩ් ඉසින බෙහෙත් දිගටම පාවිච්චි කරොත් මේ තත්ත්වය ඉතා හොඳින් පාලනය කළ හැකියි.